රයිට් අද අපි කතා කරන්න යන්නේ වයම් පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන දෙවන වාර පරීක්ෂණයකට අදාළ MCQ පේපර් එක MCQ 10ක් බලන්න තමයි යන්නේ. රයිට්. අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. පාංශු කලීල භෝග වර්ධනය සම්බන්ධයෙන් පස තුල වැඩි කාර්යභාරයක් ඉටු කරයි. ඒ පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. දැන් අපි මේ ප්‍රශ්නෙට යනකොට මේ ප්‍රශ්නේ ඉතාම හොඳින් කියව ගන්න ඕන. මේ ප්‍රශ්නේ තියෙන කීවර්ඩ්ස් ටිකක් තියෙනවා. මේ කීවර්ඩ්ස් හරියට ලියා ගත්තොත් අපිට උත්තරයක් ගන්න පුළුවන්. මේකේ තියෙන කීවර්ඩ් එකක් තමයි පාංශු කලීල කියන එක. ඒක පාංශු කලීලයක් කියන එක ගැන දන්නේ නැත්නම් අපිට උත්තරයක් නිශ්චිතව කියන්න බෑ. right. මම සරලව කියන්නම්. පාංශු කලීලයක් කියලා කියන්නේ පසේ රසායනිකව ඉතාමත් ක්‍රියාකාරී කෙනෙක්. පාංශු කලීලයක් කියන එක 0.02ට මිලිමීටර 2කට වඩා අඩුයි. ඍණ ආරෝපිත කෙනෙක්. ඒ වගේම මෙයාට පුළුවන් කැටායන අධිශෝෂණය කරන්න, හුවමාරු කරන්න උදව් කරන්න. පසේ ප්‍රධානම පාංශු කලීල වර්ග දෙකක් ඉන්නවා. කාබනික කලීල, අකාබනික කලීල. පාංශු කාබනික කලීලය තමයි අපි දන්නවා හියුමස් කියලා කියනවා. පස්සේ ඉන්න අකාබනික කලීලය තමයි මැටි. රයිට්. අපි දැන් පොඩි දේවල් ටිකක් කලීල ගැන දැනගත්තා. අපි ප්‍රකාශ කීපයක් තියෙනවා A B C D කියලා. මේක හොඳින් කියවගමු. බාහිර පෘෂ්ඨයේ ඍණ ආරෝපණ දරන නිසා ධන අයන අධිශෝෂණය කර තබා ගැනීම කරගන්නා බැවින් කැටායන හුවමාරුවට වැදගත් වේ. ඔව් අපි කිව්වා මේ පාංශු කලීල කියන එක්කෙනා ඍණ ආරෝපිතයි. මෙයාට පුළුවන් කැටායන අධිශෝෂණය අල්ලගෙන තියාගන්න. පෝෂක සෝදගෙන යන්න නැතුව අල්ලලා තියාගන්න පුළුවන්. පස්සේ තියෙන කලීල වලට ඒ පිළිතුර නිවැරදි කියලා අපිට පැහැදිලි. ජලය වැඩි ප්‍රමාණයක් රඳවාගෙන තබා ගන්න. ඒ ප්‍රකාශයත් නිවැරදි. පාංශු කලීල වලට වැඩි ජල ප්‍රමාණයක් රඳවා තියා ගන්නට කියාවක් තියෙනවා. සරලව ගත්තොත් අපි දන්නවා මැටි පසක් ගත්තොත්. පසේ තියෙන උඩාම khනිජය අපි දන්නවා මැටි කියලා. මැටි වලට වැඩි ජල ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. මොකද එයාගේ ශුද්ධ අවකාශ වැඩි ප්‍රමාණයක් නිසා අපිට කියන්න පුළුවන් ජලයේ වැඩි ප්‍රමාණයක් රඳවා තියාගන්නට පුළුවන් කියන එක පැහැදිලි. තව ප්‍රකාශයක් තියෙනවා. කාබනික කලීල ස්පටික රූපී වන අතර අකාබනික කලීල අස්පටික රූපී. ඔන්න අපි කලීල ගැන හරියටම දන්නේ නැත්නම් මේක ටිකක් කියන්න අමාරුයි. බලමු තියෙන ප්‍රකාශ ටික. කාබනික කලීල ස්පටික රූපී, අකාබනික කලීල අස්පටික රූපී. අපි දන්නවා පසේ තියෙන කාබනික කලීල හියුමස් ඍණාරෝපිතයි. කැටයන් රඳවා තියා ගන්න පුළුවන්. හියුමස් වලට වැඩි කැටයන් ප්‍රමාණයක් රඳවලා තියා ගන්න පුළුවන්. කලීල කාබනික කලීල කියන්නේ ස්පටික රූපී නෙවෙයි අස්පටික රූපී. අපි දන්නවා කාබනික කලීලයේ තමයි මැටි. එයා අස්පටික රූපී නෙවෙයි ස්පටික රූපී. අපි දන්නවා ලැටිස් ආකාර ව්‍යුහ තියෙනවා. 2ට 1 1ට 1 විදිහට ස්තර විදිහට
බෙදලා තියෙනවා. ලැටිස් ආකාර. එතකොට අපිට පැහැදිලි මේ තුන්වෙනි ප්‍රකාශයේ ගැටලුවක් තියෙනවා. තුන්වෙනි ප්‍රකාශයේ ගැටලුවක් තියෙනවා. එතකොට අපි දන්නවා හියුමස් කියන එක කාබනික කලීලයක්. එයා ස්ෆටික රූපී. අකාබනික කලීලය වල තමයි ඇති ස්ෆටික රූපී. එතකොට C කියන පිළිතුර වැරදි කියන එකට අපිට එන්නට වෙනවා. ඊළඟ ප්‍රකාශය කාබනික කලීල කැටායන හුමාරු ධාරිතාවය මැටි කලීල වලට වඩා වැඩි. අපි දන්නවා මේ කලීල කියන කෙනාගේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඍණාරෝපිතයි, 0.02කට වඩා අඩුයි. නමුත් කාබනික කලීල වල ඍණාරෝපණ ස්වභාවය වැඩි නිසා කැටායන හුමාරු ධාරිතාවය වැඩි මැටි කලීල වලට වඩා. එතකොට අපිට පැහැදිලි ABC කියන CD කියන ප්‍රකාශ හතරෙන් ABC කියන ප්‍රකාශ නිවැරදි. එතකොට අපිට ඒකත් එක්ක D කියන ප්‍රකාශය නිවැරදි. අපිට තුන්වෙනි පිළිතුර තෝරන්න පුළුවන්. අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. මෙන්න තියෙනවා සුද්ධ ජීවීන් ගැන කතන්දරයක්. මේකත් පස සම්බන්ධ තාමත් වැදගත් ප්‍රශ්නයක්. ඇග්‍රි වල තියෙන වැදගත්ම පාඩමක් තමයි පස කියන්නේ. ඇග්‍රි කියන්නේම පස. ඒකට පස පාඩම හොඳින් බැරි නම් අපිට මේ විෂයේ තියෙන බොහෝ දේවල් හරියට නිවැරදිව ග්‍රහණය වෙන්නේ නැහැ. හොඳයි අපි බලමු. රයිට් දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බැක්ටීරියාවන් සම්බන්ධ කතන්දරය. නයිට්‍රෝසෝමනාස්, සියුඩෝමෝනාස්, රයිසෝබියම්, ඇසටෝබැක්ටර්, ඇනබිනා බැක්ටීරියා සම්බන්ධ ප්‍රකාශ කීප. අපි දන්නවා මේ බැක්ටීරියාව නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය, නයිට්‍රජන් තිර කිරීම, ඇමෝනීකරණය වගේ ක්‍රියාවන් වලට ඍජුව දායකත්වයක් දක්වනවා. බලමු ප්‍රකාශ ටික. නයිට්‍රෝසෝමනාස්, සියුඩෝමෝනාස්, රයිසෝබියම් යන සුද්ධ ජීවීන් ස්වායු බැක්ටීරියාවන් වේ. අපි දන්නවා රයිසෝබියම් සහ නයිට්‍රෝසෝමනාස් ස්වායු, නමුත් සියුඩෝමෝනාස් කියන කෙනා නිර්වායු. ඒ නිසා පළවෙනි පිළිතුර වැරදි පිළිතුරක් විදිහට අපිට ගන්නට. දෙවෙනි ප්‍රශ්න, දෙවෙනි වර්ණය නයිට්‍රෝසෝමනාස්. අපි දන්නවා නයිට්‍රෝසෝමනාස් නයිට්‍රීකරණයට දායක වෙනවා. නයිට්‍රීකරණයේ පළවෙනි පියවරයට දායක වෙනවා. ස්වයංපෝෂී. නමුත් නයිට්‍රජන් තිර කරන්නෙක් වෙන්නේ නැහැ. අපිට බොහෝ විට පැටලෙන්න පුළුවන් මේ නයිට්‍රෝසෝමනාස් කියන්නේ නයිට්‍රජන් තිර කරන කෙනෙක්. මේකෙදි නයිට්‍රජන් තිර කිරීමක් නෙවෙයි වෙන්නේ. මේ නයිට්‍රීකරණයේ පළවෙනි පියවරට තමයි නයිට්‍රෝසෝමනාස් දායක වෙන්නේ. ඇසටෝබැක්ටර් සහජීවී නොවන නිර්වායු නයිට්‍රජන් තිර කරන්නේ කි ඇසටෝබැක්ටර් සහජීවී නොවන කෙනෙක් තමයි අපි කියනවා නිදහස් කෙනෙක්. නමුත් මෙයා නිර්වායු නයිට්‍රජන් තිර කරන්නේ නෙවෙයි. එතකොට තුන්වෙනි පිළිතුරත් වැරදි. හතරවෙනි පිළිතුර සියුඩෝමෝනාස් ජෙන්ට්‍රිෆිකන්ස් නිර්වායු පසෙහි බහුලව භාවිතා වේ. බහුලව ජීවත් වේ. එතකොට හතරවෙනි පිළිතුර තමයි අපිට බාර ගන්න වෙන්නේ. මෙයා නයිට්‍රීකරණයට දායක වෙනවා. නයිට්‍රීහරණයට දායක වෙනවා. නේ නයිට්‍රේට නයිට්‍රජන් බවට පත් වෙන්න දායක වෙනවා. නයිට්‍රීහරණයට දායක වෙන නිර්වායු කෙනෙක් සියුඩෝමෝනාස් ජෙන්ට්‍රිෆිකන්ස්. පස්වෙනි වර්ණය ඇනබිනා සහ ක්ලොස්ට්‍රීඩියම්. ඇනබිනා ක්ලොස්ට්‍රීඩියම්. ඇනබිනා කියන්නේ සයනෝබැක්ටීරියා. අපි දන්නවා ඇනබිනා සහ නොස්ටොක්. ක්ලොස්ට්‍රීඩියම් සයනෝබැක්ටීරියාවක් වෙන්නේ නැහැ.
පාංශු ශුද්ධ ජීවීන් ගැන තමයි මේ කතාව තියෙන්නේ. නයිට්‍රෝසෝමනාස්, සියුඩෝමෝනාස් ඩෙන්ට්‍රිෆිකන්ස්, රයිසෝබියම්, ඇසටෝබැක්ටර්, කැනබිනා කියන බැක්ටීරියා සම්බන්ධ නිවැරදි පිළිතුරු. අපිට මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම අපිට මේ සියලු බැක්ටීරියාවන් ගැන නිශ්චිතව මතක නොතිබෙන්න පුළුවන්. නමුත් අපි දන්න දේවල් වලින් මේ උත්තරයට යන්න පුළුවන්. බලමු. අපි දන්නවා නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය, නයිට්‍රජන් තිර කිරීම. මෙන්න මේ වගේ ක්‍රියාවලි වලට මේ සුදු ජීවියෝ වැදගත් වෙන්නේ. අපි බලමු ප්‍රශ්න. ඉහත බැක්ටීරියා සම්බන්ධ නිවැරදි පිළිතුර වන්නේ. නිවැරදි පිළිතුර තෝරන්න තියෙනවා. සමහර විට අපි දැන් මේ වර්ණ තෝරනකොට පළවෙනි වර්ණය වාට පැහැදිලි නොවෙන්න පුළුවන්. දන්නේ නැති වුණොත් කිසිම ගැටලුවක් නැහැ දෙවෙනි එකට යන්න. නැත්නම් තුන්වෙනි එකට යන්න. ඔයා දන්න තැනින් වැඩේට බහි. right. පළවෙනි එක බලමු අපි. නයිට්‍රෝසෝමනාස්, සියුඩෝමෝනාස්, රයිසෝබියම් යන සුද්ධ ජීවීන් ස්වායු බැක්ටීරියා වේ. ස්වායු ඒ කියන්නේ මෙයාලා ඔක්සිජන් සහිත තත්ත්වවල ඉන්නේ. අමු විශ්වාස කරන හැමෝටම රයිසෝබියම් කියන කෙනා අමතක වෙන්නේ නැහැ. එතන අපිට රයිසෝබියම් කියන කෙනා අමතක වෙන්නේ නැහැ. නයිට්‍රෝසෝමනාස් කියන කෙනා ගැනත් යම් මතකයක් ඇති. මේ රයිසෝබියම් සහ නයිට්‍රෝසෝමනාස් කියන සුද්ධ ජීවීන් ස්වායු බැක්ටීරියා තමයි. නමුත් මේ සියුඩෝමෝනාස් කියන කෙනා නයිට්‍රීහරණයට දායක වෙන නිර්වායු තත්වයට තියෙන කෙනෙක්. ඒකට අපිට ඒ පිළිතුර බාර ගන්න බැහැ. මේ නයිට්‍රීකරණ ක්‍රියාවලිය පියවර දෙකකින් අපි දන්නවා. ඇමෝනිය සංයෝග නයිට්‍රයිට බවට පත් කරනවා. මේකට දායක වෙනවා නයිට්‍රෝසෝමනාස්, නයිට්‍රෝකොකස් වගේ බැක්ටීරියා. ඊට පස්සේ නයිට්‍රයිට නයිට්‍රේට බවට පත් කරනවා නයිට්‍රෝබැක්ටර් වගේ සුද්ධ ජීවි. ඊට අමතරව නයිට්‍රීහරණයේදී වෙන්නේ හරණයක් වෙන්නේ. එහෙනම් නයිට්‍රීකරණයේදී උනේ භෝගවලට ගත හැකි තත්ත්වයටපත් වීමක්. නයිට්‍රේට් බවට පත් කරලා මේ නයිට්‍රීහරණයේදී වෙන්නේ නයිට්‍රේට නයිට්‍රජන් ගෑස් එක වායුව බවට පත් වීම. මේක නයිට්‍රීහරණ. සියුඩෝමෝනාස්, ථයෝබැසිලස් වගේ බැක්ටීරියා වලින් තමයි මේ නයිට්‍රීහරණය වෙන්නේ. ක්ලොස්ට්‍රීඩියම් ඒ වගේ. දැන් මේ නයිට්‍රජන් තිර කිරීම කියන දේ ගැන පොඩ්ඩක් කතා කරමු. නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා සහජීවී ආකාර අපි දන්නවා මූල කැටිති වල ඉඳලා නයිට්‍රජන් තිර කරන අය ඉන්නවා. සහජීවී රනිල ශාකත් රයිසෝබියම්. ඊට අමතරව නිදහස් ආකාරය. නිදහස් ආකාර කියලා කියන්නේ මෙයාලා නිදහසේ තනිව මේ කටයුතු ඇසටෝබැක්ටර්, ක්ලොස්ට්‍රීඩියම් වගේ අය නයිට්‍රජන් තිර කරන්න දායක වෙනවා. එතකොට සහජීවී ආකාර, නිදහස් ආකාර විදිහට නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් අපිට වර්ග කරගන්න පුළුවන්. right. අපි දෙවෙනි ප්‍රකාශයට යමු. නයිට්‍රෝසෝමනාස් ස්වයංපෝෂී නයිට්‍රජන් තිර කරන්නේ ස්වයංපෝෂීව නයිට්‍රජන් තිර කරන්නේ අපි දන්නවා
නයිට්‍රීකරණයට නයිට්‍රෝසෝමනස් දායකත්වය දැක්වීමක් තියෙනවා. ස්වයංපෝෂී කියන එකේ යම් ගැටලුවක් තියෙනවා. අපි ඒක ගැන නිශ්චිත පිළිතුරක් ඔයාලට දැන් හිතා ගන්න බැරි වුණොත් අපි ඊළඟට අපිට මේ වර්ණ පහම තියෙන දේවල්ම දැනගන්න ඕනේ. අපිට නිශ්චිතව දෙක තුනක් අපි දැනගත්තට පස්සේ අපිට නිවැරදි උත්තරයකට එන්න පුළුවන්. අපි ඒකක් තියෙන්නේ. අපි පිළිතුරු තෝරද්දී අපි වඩාත් නිවැරදි පිළිතුරටම යන්න ඕන. ඒ නිසා අපි සෑම වර්ණයක්ම හොඳින් කියව ගන්න ඕන කලබල වෙන්නේ නැහැ. හොඳයි. අපි ඊළඟ එකටත් යමු. ඇසටෝබැක්ටර්. ඇසටෝබැක්ටර් සහජීවී නොවන නිර්වායු නයිට්‍රජන් තිර කරන්නේ අපි දන්නවා ඇසටෝබැක්ටර් සහජීවී නොවන කෙනෙක් නිදහසාකාර කෙනෙක් කිය. ඒක පැහැදිලි. නිර්වායු නයිට්‍රජන් තිර කරන්නේ ඒකට අපිට ඇසටෝබැක්ටර් සහජීවී නොවන කෙනෙක් කියන එක පැහැදිලි. අපි ඊළඟ වර්ණයටත් යමු. Pseudomonas denitrificans. Pseudomonas denitrificans කියන්නේ නයිට්‍රී හරණයට දායක වෙන නිර්වායු පසෙහි බහුලව ජීවත් වේ. අපි දන්නවා මේ නයිට්‍රී හරණය බහුලව සිද්ධ වෙන්නේ නිර්වායු තත්ත්වයට. ඒකට මේ ප්‍රකාශය නිවැරදි බව අපිට පැහැදිලි වෙනවා. අපි තව එකක් බලමු. ඇනබිනා සහ ක්ලොස්ට්‍රීඩියම් යන දෙවර්ගයම සයනොබැක්ටීරියාවන් වේ. අපි දන්නවා ඇනබිනා නොස්ටොක් කියන්නේ සයනොබැක්ටීරියා. ක්ලොස්ට්‍රීඩියම් කියන කෙනා නයිට්‍රජන් තිර කරන විදහස් ආකාරයේ ජීවත් වන සුද්ධ ජීවී. එතකොට අපිට පැහැදිලි ලෙස නිවැරදි උත්තරයක් විදිහට පෙරෙන්න තියෙන ඒවා තමයි උත්තර 4. පළවෙනි එක වැරදි කිව්වා. ස්වායු බැක්ටීරියාවක් නෙමෙයි. Pseudomonas nitrosomonas ස්වයංපෝෂී නයිට්‍රජන් තිර කරන්නේ කිව්ව එකත් වැරදි. ඇසටෝබැක්ටර් සහජීවී නොවන නිර්වායු නයිට්‍රජන් තිර කරන්නේ කිව්වා. එයා නිර්වායු නෙමෙයි ස්වායු. ඒතකොට ඒ උත්තරෙත් වැරදි. මේ අනුව අපිට පැහැදිලි වෙනවා දෙවනි ප්‍රශ්නෙට පිළිතුර 4. Pseudomonas centrifugans නිර්වායු පසෙහි බහුලව ජීවත් වේ. right. අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. ශාරීය පසක පාංශු ව්‍යුහය පිරිහීමට හේතුව ප්‍රධාන වශයෙන්. අපි දන්නවා ශාරීය පසක් කිව්වහම pH අගය 7ට වඩා වැඩි තත්ත්වයක තියෙනවා. ශාරීය පස. වගේම ශාරීය පසක සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ කැටායන බහුලයි කියන එක අපි. ඒ වගේම කලීල සංකීර්ණ වැඩි ප්‍රමාණයක් සෝඩියම්
අධික වෙලා තියෙනවා නම් අපි කියනවා ඒ ක්ෂාරීය තත්වයට නැත්නම් බාෂ්මික තත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ESP යගේ විනිමය කළ හැකි කැටායන ප්‍රමාණය 115ට වඩා වැඩි සෝඩියම් ක්ෂාරීය පසක් තියෙනවා. එතකොට ඔයාලට පැහැදිලි ක්ෂාරීය පසක සෝඩියම් කියන කැටායන තාම වැදගත් කෙනෙක්. මෙතන අහලා තියෙන්නේ ක්ෂාරීය පස ගැන දෙයක් නෙමෙයි අහලා තියෙන්නේ. මේ ක්ෂාරීය පසක් පසේ ව්‍යුහය. අපි මේ ප්‍රශ්න වැරදෙන්න හේතු තියෙනවා. මොකද ළමයිට අදහසක් එනවා ක්ෂාරීය පසක් ගැන කියන්නේ. මේ සෝඩියම් ගැන තමයි මේ අහනව ඇත්තේ කියලා. නමුත් මේක අහලා තියෙන්නේ ක්ෂාරීය පසක පාංශු ව්‍යුහය. soil structure එක පිරිහෙන්නට හේතු වෙන දේවල්. නිසා අපි දන්නවා මේ පසේ තියෙන ප්‍රාථමික අංශුන් ද්විතීයික අංශුන් බවට පත් වීමට අපි කියනවා සරලව පාංශු ව්‍යුහය. නැත්නම් අපි කියනවා පසේ තියෙන වැල්, රොන්මඩ, මැටි විවිධ බන්ධන කාරක වලින් බැඳලා සාධන මේ හැඩේ පාංශු පසේ බන්ධන කාරක වලින් බැඳලා සාධන ව්‍යුහයේ හැඩයට අපි කියන්න පුළුවන් පාංශු ව්‍යුහය කියලා. නැත්නම් පසේ තියෙන ප්‍රාථමික අංශු ද්විතීයික අංශු බවට පත් වෙනවා. මේ පසේ ව්‍යුහය වඩා හොඳ නොවීමට නැත්නම් පාංශු ව්‍යුහය පිරිහෙන්නට බලපාන හේතු තමයි ප්‍රධාන වශයෙන් සෝඩියම් බහුල වීම. සෝඩියම් බහුල වීම කියන එක කී අදහසක් තියෙනවා. නමුත් අපි මේ වර්ණ පහෙන් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්නට ඕන. අපි ඊළඟ එකටත් යමු. සෝඩියම් කලීල වටා වැඩි වශයෙන් අධිශෝෂණය වී තිබීම. අපි දන්නවා ක්ෂාරීය පසක සෝඩියම් කලීලේ වටා වැඩි වශයෙන් අධිශෝෂණය වී තියෙනවා. ඒකත් නිවැරදි. බාෂ්මික කැටායන කලීල වටා සුලභ වීම. බාෂ්මික කැටායන තමයි සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්. මේ කතන්දර ඇත්ත. නමුත් අහන්නේ පාංශු ව්‍යුහය පිරිහෙන්නට හේතුව මොකක්ද? ඊළඟ තියෙනවා සෝඩියම් වැඩි ප්‍රතිශතයක් කලීල වටා අධිශෝෂණය වීම නිසා කලීලවල සියලුම ඍණ ආරෝපණ දාසීන කිරීමට නොහැකි බැවින් පස්ස අංශු විකර්ෂණය වේ. අන්න පොයින්ට්. මේ සෝඩියම් කලීලේ වටා ගොඩාක් බැඳෙනකොට නැත්නම් අධිශෝෂණය වෙලා තියෙනකොට කලීලවල තියෙන සියලුම ඍණ ආරෝපණ උදාසීන කරන්න බැරි වෙනවා. ඒ නිසා පස්ස අංශු එකිනෙක බැඳිලා හොඳ ව්‍යුහයක්, හොඳ සමූහනයක් හදන්නේ නැහැ. මෙන්න මේකයි පිළිතුර. ඒකට අපිට පැහැදිලිව පේනවා 4 කියන පිළිතුර නිවැරදි. අපි ඊළඟ එකටත් යමු. සෝඩියම් බහුල බැවින් පාංශු සමූහනවල බන්ධනකාරක සමග ප්‍රතික්‍රියා කර බන්ධන ඉවත් කර පස් අංශු වෙන් කිරීම. පිළිතුර එච්චර ගැලපෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ වරදින්න පුළුවන් ප්‍රශ්නයක්. ක්ෂාරීය පසක පාංශු පිරිහීමට හේතුව මේකේ හේතුව තමයි සෝඩියම් වැඩි ප්‍රතිශතයකින් කලීල වටා අධිශෝෂණය වීම නිසා කලීලවල සියලු ඍණ ආරෝපණ උදාසීන කිරීමට නොහැකි වීම. 4 වෙනි ප්‍රශ්නය. සෝල්ට් ක්‍රම. නැත්නම් අපි කියනවා ජීව වැඩි ක්‍රම. ඊට පස් පාඩමේ වෙන ප්‍රශ්නයක්. පාංශු සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශ කීපයක් තියෙනවා. A B C. රනිල ශාක භාවිත කරන නිසා නයිට්‍රජන් වැඩියෙන් ලැබේ.
පස මතු පිට ගලා යන ජලයේ වේගය වැඩි කර ජල අවශෝෂණය වැඩි කර. එන දෙවෙනි ප්‍රකාශය. බෑවුමට සමාන්තරව රනිල ශාක සිටුවන බැවින් ජීව වැටියක් ලෙස වැඩි පාංශුකාදනය අවම කරයි. අපි මේ ප්‍රකාශ තුන බලනකොට සෝල් ප්‍රමේය කියනක මහවැලි කලාපේ මේ පාංශුකාදනය වළක්වන්න ක්ලීසිඩියා ශාක තමයි ගොඩක් යොදාගන්නේ නේද? බෑවුමට ලම්බක සමෝච්ච රේඛා අණුව රනිල ශාක තාම ළඟින් පිහිටවලා මේ පාංශුකාදනය වළක්වන්නට උපක්‍රම දීමක් තමයි මේ සෝල් ප්‍රමේය කියලා කියන්නේ. එතකොට මේකේ පළවෙනි එක තමයි රනිල ශාක භාවිත කරන නිසා පසට නයිට්‍රජන් වැඩියෙන් ලැබේ. ඔව්. ඒ ප්‍රකාශය නිවැරදි. මේ රනිල ශාක වල මූල ගැටිති වල ඉඳමින් වායුගෝලයේ නයිට්‍රජන් තිර කිරීමට දායකත්වයක් ලැබෙනවා. මේකෙන් නයිට්‍රජන් පසට ලැබෙනවා. ඒ පිළිතුර නිවැරදි. දෙවෙනි ප්‍රකාශය ගත්තොත් පස මතු පිට ගලා යන ජලයේ වේගය වැඩි කර. දැන් වැටියක් දැම්මහම පස මතු පිටින් අපි කියන සර්ෆේස් රන් ඕෆ් එක නැත්නම් පාංශුකාදනයේ පස වෙන වෙලා ගමන් කරන එක වැඩි වෙන්නේ නැහැ මේකේ. පාලනයක් වෙනවා. කියන්නේ පස මතු පිටින් ගලා යන ජලයේ වේගය වැඩි කරනවා කියනවනම් වැරදි. ඒක වැරදි. તો B කියන ප්‍රකාශය වැරදි කියන්න පැහැදිලි. ඊළඟට C බෑවුමට සමාන්තර බෑවුමට ලම්බකව තමයි පිහිටවන්න ඕන මේ ජීව වැටි නැත්නම් අපි කියන සෝල්ට් ක්‍රමය. ඇටි පාංශුකාදනය අවම කරයි. මෙතන ගැටලුව ලම්බකව කියලා තිබ්බනම් පිළිතුර නිවැරදි. බෑවුමට සමාන්තරව තිබුණොත් පාංශුකාදනය වළක්ව ගන්න අපිට විදිහක් නැහැ. එතකොට අපිට පිළිතුර විදිහට ගන්නට වෙන්නේ පස්වෙනි උත්තර. පස්වෙනි. සෝල්ව් කරන. මේකත් ගොඩාක් වෙලා විභාගවල අහන්න පුළුවන් ප්‍රශ්න. අපි පස්වෙනි ප්‍රශ්නයට යමු. පාංශු වයනය. පසේ තියෙන වැදගත්ම භෞතික ගුණාංගය පාංශු වයනයට බලපාන්නේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය අපි දන්නා වැලි, පොන්මඩ, මැටි. ප්‍රකාශ පහක් තියෙන පාංශු වයනය සත්‍ය ඝනත්වයේ කෙරෙහි බලපාන. දෙවැනි ප්‍රකාශයේ තියෙන වයනයේ බිම් සැකසීමෙන් වෙනස් කළ හැකි. රළු වයනයක් සහිත පසක වැලි ප්‍රතිශතය වැඩි. වයනය අනුව නිර්දේශිත පොහොර ප්‍රමාණය යොදන වාර ගණන තීරණය කළ හැකි. පාංශු වයනය කෙරෙහි මාතෘ පාෂාණවල අඩංගු ඛනිජ බලපාන. වයනයට බලපාන්නේ අපි දන්නවා පසී අඩංගු වැලි, පොන්මඩ, මැටි. අංශුන්ගේ ප්‍රතිශතය මේකේ පාංශු වයනය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය බොරු වහන. පාංශු වයනය සත්‍ය ඝනත්වයේ කෙරෙහි අපි දන්නවා සත්‍ය ඝනත්වය කියන්නේ ඝන කොටසේ පරිමාවට ඝන කොටසේ ස්කන්ධයේ ධර්ම අනුපාත. සත්‍ය ඝනත්වය කියන එක අපි දන්නවා බිම් සැකසීමේ වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි අවකාශ පරිමාව සැලකිල්ලට ගන්නේ නැතුව තමයි සත්‍ය ඝනත්වය තීරණය කරන්නේ. පාංශු වයනයේ සත්‍ය ඝනත්වයේ කෙරෙහි බලපානවා
මැටි පසේ සත්‍ය ඝනත්වයේ වැඩි වැලි පසකට වඩා. දෙක පාංශු වයනය බිම් සැකසීමෙන් වෙනස් කළ හැකි. අපි ඊට පස්සේ අහඹු රළු බව වෙනස් කරගන්නට පුළුවන්. පස පෙරලලා. නමුත් පාංශු වයනයෙන් පසේ තියෙන වැලි රොන් මඩ මැටි ප්‍රතිශත වෙනස් කරගන්නට විදිහක් නැහැ. ඒකට අපිට පැහැදිලිව පේනවා පිළිතුරු දෙවෙනි පිළිතුර වැරදි කියලා. තුන බලමු අපි. රළු අයනයක් සහිත පසක වැලි ප්‍රතිශතය වැඩිය. අපි දන්නවා රළු අයනයක් තියෙනවා නම් වැලි වැඩි කියලා. පාංශු වයනයේ කෙරෙහි මාතෘපාෂාණවල අඩංගු ඛනිජ බලපායි. ඒ පිළිතුර නිවැරදි අනුව පස්වෙනි එකට පිළිතුර දෙවෙනි පිළිතුර. බීම් සැකසීමෙන් වෙනස් කළ හැකි කියන එක තමා සත්‍ය ප්‍රකාශ. 6 වෙනි ප්‍රශ්නය තියෙන්නේ සංවර්ධනයේට කෘෂිකර්මය පාඩමින් මේ වගේ ප්‍රශ්නයක් බල විභාගෙට MCQ paper එකේ පළවෙනි ප්‍රශ්න 10ට හම්බෙන්නේ ගොඩාක් ඉඩකඩක් තියෙනවා. පැරණි රජ සමයේ කෘෂිකර්මාන්තයේ ශාස්ත්‍රීයත්වයට හේතුවක් ලෙස මනා ජල කළමනාකාරීත්වයක් පෙන්වා දී. අපි දන්නවා අපේ රට ශාස්ත්‍රීය රටක් විදිහට අතීතයේ පැවතුණා. අපේ රටේ තාමත් හොඳ වාරි කර්මාන්තයක්, ගොවිතැන් ක්‍රම, මනා තාක්ෂණයන් තිබිලා තියෙනවා මේ කෘෂිකර්මාන්තයේ කටයුතු වලදී. මෙතන අහලා තියෙන්නේ ජල කළමනාකාරීත්වයේ පෙන්වා දෙයි. ඒ සඳහා සාක්ෂියක් නොවන. අපේ රටේ කෘෂිකර්මාන්තයේ ශාස්ත්‍රීයත්වයට මනා ජල කළමනාකාරීත්වය වැදගත්. අපි ඒක පිළිගන්නවා. විසෝකොටුව, සොරවුව මේ වගේ විශිෂ්ට නිර්මාණ වලින් ජල කළමනාකාරීත්වය කියන එක ඉදහා දැක්කේ. ඒ සඳහා සාක්ෂියක් නොවන්නේ. ඒ සඳහා සාක්ෂියක් නොවන්නේ. බලමු උත්තර ටික. රජුට වැව් සහ ඇල මාර්ගවල අයිතිය ප්‍රකාශ වීම. රජුට වැව් සහ ඇල මාර්ගවල අයිතිය ප්‍රකාශ වීම අදහසක් වෙනවා. රජු මේ සම්බන්ධව තාමත් උනන්දුවෙන් කටයුතු කරලා තියෙනවා කියන එක කියන යම් අදහසක් තියෙනවා. රජුගේ ඇටෙන්ෂන් එක ලැබිලා තියෙනවා මේ වාරි කටයුතු සඳහා. ජලය සඳහා ගාස්තු අය කරලා තියෙනවා. ඒ කියන්නේ මනා අරපිරිමැස්මකින් වගා කටයුතු සඳහා ජලය යොදා ගන්න රජයෙන් මේ ගාස්තුවක් අය කරලා තියෙන මේ මනා ජල කළමනාකාරීත්වයක් පිටහා දැක්වෙනවා. ඒක වඩාත් නිවැරදිම ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. ජල පාලනයේට වෙල් විදානය. මේකට ගොවියෙක් තමයි. ඒ කියන්නේ ඒ ගොවීන්ගේ ප්‍රධාන දක්ෂ ගුරු මහතෙක් තමයි තෝරගන්නේ මේ වෙල් විදානය කියන තනතුරට. ඔහු විසින් මේකේ යම් කළමනාකාරීත්වයක් ඔහු විසින් මේක සිද්ධ කරනවා. වාරි කටයුතු සංවිධානය කිරීමක් සිද්ධ කරනවා. වැවකින් ඉවත් වෙන අතිරික්ත ජලය පහළ ඇති වෙනත් වැවකට ගලා යාමට සලස්වීම. මේකත් ජල කළමනාකාරීත්වය මනා ජල කළමනාකාරීත්වය පෙන්눔 කරනවා. තවත් වැඩකින් තවත් වැවක් තව කුඩා වැව් පෝෂණය වීම. පහ තෝනිගල සෙල්ලිපේ ජල කළමනාකාරීත්වය පිළිබඳව සඳහන් කර තිබීම. පස්වෙනි පිළිතුර 6. අපි දන්නවා සමන්ත පාසාදිකාවේ තමා සඳහන් වෙන මේ ජල කළමනාකාරීත්වය පිළිබඳ යම් සඳහනක් වෙලා තියෙනවා. තෝනිගල සෙල්ලිපේ වැනි ජල කළමනාකාරීත්වය පිළිබඳ සටහනක් වෙලා නැහැ. මේ අනුව පිළිතුර
පස්වෙනි පිළිතුර අපිට තෝරගන්නට වෙනවා. හත්වෙනි ප්‍රශ්නෙට යමු. මේකත් සංවර්ධන කෘෂිකර්මයේ අදාළ ප්‍රශ්නයක්. පාඩමට අදාළ ප්‍රශ්නයක්. ඒ වගේම පනත් පිළිබඳ ඔයාලගෙන් අහන්න පුළුවන්. නිසා සංවර්ධන කෘෂිකර්මයට අදාළව පාඩමට අදාළව තියෙන පනත් ගැන යම් අදහසක් ඔයාලට තියෙනවා. 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත. පිළිතුරු පහක් තියෙනවා. ඉඩම් හිමියෙකුට අයිති විය යුතු ඉඩම් ප්‍රමාණය සීමා කිරීම, උපරිමයකට වැඩි ඉඩම් රජයට පවරා ගැනීම. ගොවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, විදේශීය සමාගම් සතු ඉඩම් පවරා ගැනීම, කෘෂි බිම්වල පාංශු සංරක්ෂණයට මූලිකත්වයක් ලබා දීම, වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීම හා ඒවා සංවර්ධනය කිරීම. පිළිතුරු පහයි. මේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතකින් පාංශු සංරක්ෂණයට මූලිකත්වයක් දෙනවා කියනකොට ඒතර ගැළපීමක් නැති බව ඔයාලට තේරෙන්න ඕන. වගේම විදේශීය සමාගම් සතු ඉඩම් පවරා ගැනීමත් එතරම් ගැළපෙන්නේ නැති බව පේනවා. ඒතර අපිට 3-4 කියන පිළිතුරු ඉවත් කරගන්නට පුළුවන්. මේ 1972 අංක 1 දරන පනතින් කරන්නේ යම් පුද්ගලයෙකු නැත්නම් යම් තැනැත්තෙකුට උපරිමයකට වැඩි ඉඩම් ප්‍රමාණයක්. ඉතින් තාමත් වැඩි ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒක සීමා කිරීම. උපරිමයකට වැඩි ඉඩම් ප්‍රමාණයක් රජයට පවරා ගැනීම තමයි 1972 අංක 1 කරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් ක්‍රියාත්මක වෙන්නේ. මේ අනුව පිළිතුර අපිට එක විදිහට තෝරගන්න පුළුවන්. මේ වගේ පනත් ගැන අහන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් වැදගත් පනතක් තමයි 1958 අංක 1 දරන කුමුරු පනත. මෙන්න මේ වගේ ඒවා අහන්න පුළුවන්. මේ කුමුරු පනත මගින් අද ගුවියාගේ අයිතිවාසිකම් ගැන තමයි සාකච්ඡා කරන්නේ. හොඳයි. අපි 8 වෙනි ප්‍රශ්නට යමු. 8 වෙනි ප්‍රශ්නයේ ජල චක්‍රයේ ප්‍රධාන ක්‍රියාවලි කීපයක් දක්වනවා. වාෂ්පීකරණය, උත්සේදනය, ඝනීභවනය, වර්ෂණය, ආපදාව, ගැඹුරු වැසීම, කාන්දු. මේවා ජල චක්‍රයේ තියෙන සංරචක කියන්න. මේ සඵල වර්ෂාපතනයක් කියලා කියන්නේ වර්ෂාවෙන් ලැබෙන ජලය ශාකවල වර්ධනයට ලබාගත නැත්නම් ශාකයට ලබාගත හැකි ලෙස ලැබෙන ජලය. අද අපතේ යන ජලය අපි සලකන්නේ නෑ මේ සඵල වර්ෂාපතනය. වර්ෂාපතනේ ශාකවලට සත්‍ය වශයෙන්ම ලබාගත හැකි ජලය. වාෂ්පීකරණයේදී ජලය ඉවත් වීමක් වෙන්නේ ඡේදනය, ඝනීභවනය, වර්ෂණය, ආපදාව, නොගැඹුරු වැසීම, ගැඹුරු වැසීම සහ කාන්දු වීම. මේකෙන් අපි දන්නවා සඵල වර්ෂාපතනයකදී අපි සලකන්නේ ශාකයකට ලබා ගන්න පුළුවන්. එතකොට අපිට මේ තියෙන පිළිතුරු වලින් පිළිතුරු දෙකකට එන්න පුළුවන් පහසුවෙම දෙවෙනි පිළිතුර සහ පස්වෙනි පිළිතුර. පස්වෙනි පිළිතුර නොගැඹුරු වැසීම කියන එක යම් මට්ටමකට හරි අපිට මේ සඵල වර්ෂාපතනයකට දායකත්වයක් වෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් වැසීමේදී පසට දැන් කාන්දු වීමේදී මුල මණ්ඩල කලාපයේ ආශ්‍රයෙන් ජලය රැඳෙන උතර ශාකයකට ගන්න පුළුවන්. ගැඹුරු වැසීමෙන් කොහොමදවත් ගන්න බෑ. පාංශු පැතිකඩින් ඉවත්ම වෙලා යනවා. නොගැඹුරු වැසීමෙනුත් ජලය මුල කලාපයෙන් ඉවත් වෙන නිසා අපිට පස්වෙනි පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ 8 වෙනි ප්‍රශ්න. 9 වෙනි ප්‍රශ්නේ දිගු දිවා ශාකවල පුෂ්පීකරණයේ ශාක තුල
මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔක්කොම ප්‍රකාශ එක සමාන ප්‍රකාශ අපිට ප්‍රවේශමෙන් පිළිතුරු ලියන්න ඕන. අපි දන්නවා දිගු දින ශාක, කෙටි දින ශාක කියලා දෙකක් තියෙනවා. මේ දිගු දින ශාකවල දිවා කාලයේ වැඩි ප්‍රමාණයක් ඕන පුෂ්පීකරණයට. කෙටි දින ශාකවල පුෂ්පීකරණයට කෙටි දිවා කාලයක් ඕන. එතකොට අපි දන්නවා මේකට දායක වෙනවා PR සහ PFR. ෆයිටෝක්‍රෝම වර්ග දෙකක් තියෙනවා. රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම සහ ඈත රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම විදිහට. අපි මේ ප්‍රකාශ පහ කියවන්නට කලින් අපේ පිළිතුර අපි හදාගමු. දිගු දිවා ශාකවල පුෂ්පීකරණය වෙන්නේ කොහොමද? රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම රතු ආලෝකය ලබාගෙන ඈත රතු බවට දිවා කාලයේදී පත් වෙනවා. මේකට වැඩි දිවා කාලයක් මේ දිගු දින ශාකවල ඈත රතු ආලෝකයේ ෆයිටෝක්‍රෝම වල PFR වල සාන්ද්‍රණය වැඩි වෙන්නට කෙටි දින ශාකවලදී වෙන්නේ ඈත රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම රාත්‍රී කාලයේදී ඈත රතු ආලෝකය ලබාගෙන රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම බවට පත් වෙනවා. එතකොට මේ පිළිතුරු පහෙන් අපි වඩාත් නිවැරදි පිළිතුරු තෝරගන්න ඕන, පටලවා ගන්නේ නැතුව. අපි අපේ දිගු දින ශාක, කෙටි දින ශාක ගැන තියෙන අදහස නිවැරදිව තේරුම් ගත්තා නම් පිළිතුරු තෝරගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම ඇත. රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම වලට වඩා වැඩියෙන් සෑදිය යුතුයි. රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම ඇත. රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම වලට වඩා වැඩියෙන් සෑදිය යුතුයි. රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම ඇත කියන එක පිළිතුර හරි. රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම වලට වඩා වැඩියෙන් සෑදිය යුතුයි. ඒක චුට්ටක් අපැහැදිලි. අපි ඊළඟ එකට යමු. ඈත රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම වලට වඩා වැඩියෙන් සෑදිය යුතුයි. අපි දන්නවනේ දිගු දිවා ශාකවල වෙන්නේ රතු ආලෝකයේ අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම නැත්නම් අපි කියන PR රතු ආලෝකය අරගෙන PFR බවට පත් වෙනවා. එතකොට PFR වල සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට මේ දෙවන ප්‍රකාශයෙන් තියෙන ඒකම තමයි. ඈත රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම වලට වඩා වැඩියෙන් සෑදිය යුතුයි. පිළිතුර අපිට බාර ගන්න පුළුවන් තත්ත්වෙ තියෙනවා. අපි ළඟකටත් යමු. 3 ඈත රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම ඈත රතු එකම ප්‍රකාශයේ දෙපාරක් තියෙන උත්තරේ වැරදි කියන්න අපිට පැහැදිලි. 4ට ඈත රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම සහ රතු අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම සමානව කිසිසේත්ම වෙන්න බෑ. ඒ උත්තරේ වැරදි. ෆයිටෝක්‍රෝම පරිවර්තනයේ දිගු දිවා කාලය, දිගු රාත්‍රී කාලය අවශ්‍ය වෙයි. මේ පිළිතුරත් අපි බාර ගන්න බෑ. අපිට මේ අනුව දෙවෙනි පිළිතුර තෝරගන්න පුළුවන් පිළිතුර විදිහට. දහවෙනි ප්‍රශ්න දේශගුණයේ පාඩමට අදාළ කෘෂි පාරිසරික කලාප ගැන කොටසක්. මේකත් ගොඩාක් පේපර් වල අහන්නට පුළුවන් ප්‍රශ්නයක්. කෘෂි පාරිසරික කලාප ගැන. right.
දැන් මේ වගේ කෘෂි පාරිසරික කලාපයක් දුන්නාම අපි චුට්ටක් මේක ලියා ගන්න ඕන. අපි දන්නවා ප්‍රධාන දේශගුණික කලාප තියෙනවා. තෙත් කලාපය, වීලි කලාපය, අතරමැදි කලාපය කියලා වර්ෂාපතනය පතරම් කරගෙන ඊට පස්සේ උඩ රට, මැද රට, පහත රට කියලා උච්චත්වය පදනම් කරගෙන ඊට පස්සේ අපි මේක තව දුරටත් වර්ගීකරණය කෘෂි පාරිසරික කලාප විදිහට කලාප 46ක්. මේ කලාප 46 ගැන තමයි දැන් මේ අංකණය කරලා තියෙන්නේ. අපි තෙත් කලාපයේ W විදිහට, වියලි කලාපයේ D dry shore කියන එකේ, අතරමැදි කියන එක ඉන්ටර්මීඩියට් නැත්නම් I වලිනුත් සංකේතවත් කරනවා. එතකොට මෙම කෘෂි පාරිසරික කලාපය ගැන ප්‍රකාශ පහක් තියෙනවා. මේකේ W කියන එක තෙත් කියලා තේරුම් ගන්න පුළුවන් නම් පස්වෙනි උත්තරේ අපිට ඉවත් කරගන්න පුළුවන්. හම්මන්තොට තෙත් කලාපයට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි පිළිතුරත් ඉවත් කරගන්න පුළුවන්. එතකොට අපිට උත්තර 1යි 3යි 4යි තියෙනවා. L වලින් සංකේතවත් වෙන්නේ low country නැත්නම් පහත රට. පහත රට කිව්වහම මීටර් 300ට වඩා අඩු උසකින් තියෙන එක. අපි දන්නවා මේකේ 1 සිට 5 දක්වා අංකණය කරලා තියෙන්නේ තෙතමනේ. වැඩිම තෙතමනේ තියෙන ප්‍රදේශයේ එක විදිහට මේකේ ඉඳලා පරාසය 5 දක්වා යනකොට වර්ෂාපතනයේ අඩු තත්ත්වයක් පෙන්වුම් කරනවා. මේකේ WL 1 කියලා කියන්නේ වැඩි තෙතමන තත්ත්වයක් තියෙනගෙන වර්ෂාපතනය තාම හොඳයි. මේක තව දුරටත් උපකලාපයක් විදිහට වර්ග කරලා තියෙනවා A සිට F දක්වා. මේකේ තියෙන්නේ A කියලා. ඒ කියන්නේ තෙතමනේ තාමත් හොඳයි. මේකේ A ඉඳලා F දක්වා පරාසය තියෙන F කියලා කියන්නේ වියලි තත්වයක් නැත්නම් නුසුදුසු තත්වයක් විදිහට ගන්නට පුළුවන්. මේ අනුව අපිට පිළිතුරු අපි මුලින්ම පිළිතුරු දෙකක් ඉවත් කරගත්තා. 2 5 කියන පිළිතුරු ඉවත් කරගත්තා හම්බන්තොට ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. එනික වියලි කලාපයේ මේම කලාපයක් දක්නට ලැබෙන්නේ නැහැ. උස මීටර් 300ට වඩා අඩුයි. ඔව්. මේ කලාපයේ මීටර් 300කට වඩා අඩු ප්‍රදේශයක තමයි තියෙන්න ඕන. මොකද low country. ඒතකොට දෙවෙනි පිළිතුරත් වැරදි. ඒ වගේම මිලිමීටර් 2500කට වඩා වැඩි වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. ඔව්. මේක තෙත් කලාපයේ නිසා වර්ෂාපතනය 2500ට වඩා වැඩි වෙන්නට පුළුවන්. තෙත් කලාපයේ තෙතමනේ වැඩිම කලාපය කියන පිළිතුර අපිට බාර ගන්න බෑ. මේ අනුව අපිට වඩාත් නිවැරදි පිළිතුරක් විදිහට පළවෙනි එක උස මීටර් 300කට වඩා අඩුයි කියන පිළිතුර අපිට වඩාත් නිවැරදි පිළිතුරක් විදිහට ගන්නට පුළුවන්. මම හිතනවා ඔයාලා මේ ප්‍රශ්න ටික ඔයාලා තනියම කරලා මේ උත්තරත් එක්ක සසඳන්න පුළුවන්. එහෙනම් අපි තව මේ වගේ MCQ 10කින් අපි සාකච්ඡාවක් කරමු. right, thank you.